සදහැවතුනි ලෝතුරු අරණ ධම්සභාවට අදත් මේ උදාසන පිවිසෙමු. නිවන අරමුණු කරගනිමින් දේශනා කරන වටිනා දේශනාවක් ශ්‍රවණය කරන්නට. ඒ වෙනුවෙන් ඔබ සතිය ඇති කරගන්න, නිවැරදි අවබෝධයක් ලබන්නට උත්සාහ දරන්න. මනසේ ඇති අනවශ්‍ය සියල්ල බිම තබා සැහැල්ලු මනසක් ඇති කරගෙන ලෝතුරු අරණ ධම්සභාවේ අසුන් ගන්න, බණ අහන්න. අප සමග ලෝතුරු අරණ සංවිධායක මණ්ඩලය සිදු කරන ධර්මදේශනා මාලාවේ 132 වන ධර්මදේශනාවයි අද අපි ඔබට සමීප කරන්නේ. චක්ක සූත්‍රය දෙවනි කොටස, අවිවේකය අසහනය උරුම කර දෙන බාහිර ආයතන අද තේමාවයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ අමා නිර්මල ශ්‍රී සද්ධර්මය මනාව පහදා දෙන ගෞරවනීය මාපලගම සුසිලවන්ත ස්වාමින් වහන්සේට සියලු අභිඥා සහිතව උත්තරීතර නිවන් පූර්ණය පිණිස මේ ධර්මදේශනාමය කුසලය මහා උපනිශ්‍රයක්ම වෙත්වායි යන සත් ප්‍රාර්ථනාව ඇතුව ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ රාගම පදිංචි චන්ද්‍රා මුදලගේ මහත්මිය සහ එතුමියගේ පුතුණුවන් වන තීක්ෂණ පත්‍රන මහතා ඇතුළු පවුලේ ඥාතීන්. ඔවුන්ගේ පින්බර බලාපොරොත්තුව වන්නේ මීට වසර 17කට පෙර නොවැම්බර් මාස 6 වෙනිදා පරලොව සැපත් වන්නට යෙදුණු මේ විමලාවතී මෑණියන්ට සහ මීට වසර 29කට පෙර ඔක්තෝබර් මාස 8 වන දිනක පරලොව සැපත් වන්නට යෙදුණු පී.එම්. පුන්සිරි පියාණන්ට මෙන්ම පරලොව සැපත් පී. මේරිනෝනා ලොකු අම්මා දයානන්ද විජේසේකර පත්‍රන ස්වාමී පුරුෂයා, පී.එම්.එල්. රත්නසිරි සොහොයුරා, නිමල් නයනානන්ද හිට්‍යාරච්චි මස්සිනා, රත්නා කරුණාරත්න කලන මිතුරිය සහ කුමාර උඳුගොඩ කලන මිතුරා ඇතුළු මිය පරලොව සැපත් සතර වර්ගයක ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාට රටදෑ වෙනුවෙන් දිවිදුන් සියලුම රණවිරුවන්ට නුදුරු අත්භවයකදීම අමා නිවනින් නිවී සැනසීම පිණිසම මහත් ශ්‍රද්ධාවෙන් යුතුව සිදු කරන මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසලය හේතු වාසනා වේවායි පුණ්‍යානුමෝදනා කිරීමට වගේම චන්ද්‍රා මුදලිගේ මහත්මිය තීක්ෂණ පත්‍රන පුතුණුවන් පද්මා මුදලිගේ සොහොයුරිය සහ නොවැම්බර් 7 වෙනිදා ජන්මදිනය සැමරූ මල්ෂා හිට්‍යාරච්චි දියණිය ඇතුළු සුජීවත්ව වාසය කරන පවුලේ ඥාති හිතමිතුරු සෑම දෙනාට නිදුක් නිරෝගී සුවපත් බව උරුම වේවා. මේ ලද උතුම් මිනිසත් භවයේදීම අජරාමර නිවනින් නිවී සැනසීම පිණිස මේ ධර්ම දානමය පුණ්‍ය කුසලය මහා උපනිශ්‍රයක්ම වේවා. එමෙන්ම සම්බුදු සසුන සුරකින්න සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාත්, ලෝකපාලක දෙවි දේවතාවුන් වහන්සේලාත් මේ සියලු පින් අනුමෝදන් වී පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් කරගනිත්වායි පුණ්‍යානුමෝදනා කිරීම උදෙසා අද මේ උතුම් ධර්ම දානමය පින්කම තනිදායකත්වයක් දරමින් සංවිධානය කරන්නේ රාගම පදිංචි චන්ද්‍රා මුදලගේ මහත්මිය සහ එතුමියගේ පුතුණුවන් තීක්ෂණ පත්‍රන මහතා ඇතුළු පවුලේ ඥාතීන්. ධර්මදේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාර වාසී පූජ්‍යපාද මාපලගම සුසිලවංශ ගෞරවනීය ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන්ව සිල්වතුන් බවට පත්වෙමු. අපි හැමෝම සාදු නාදයක් දී නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස
භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාධු 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 හොඳයි එහෙමනම් මේ ලෝතුරු වර්ණ දහම් මණ්ඩපයේදී මේ ආකාරයෙන් මුණ ගැහෙනවා ලෝකේ පුරා වැඩවසන අතිපූජනීය ආර්ය මහා සංඝරත්නයන් ප්‍රථම කොටම අවසර ප්‍රාර්ථනා කරනවා ලෝකෝත්තර සුවය සොයන මේ සදාතනික සැනසීම සොයන සියලුම ආර්ය සත්පුරුෂ බෞද්ධයන්ට අපි ආරාධනා කරනවා මේ ලෝතුරු වර්ණට සමීප වන හැටියට අද දවසේදී අපි උතුම් සතර සතිපට්ඨාන දේශනාවට අදාළව තවත් වැදගත් දහම් ව්‍යාකරණයක් මතු කරමින් ආයතන පබ්බේට අදාළව දේශනාව කරන්න බලාපොරොත්තු වෙනවා. එමනම් මෙච්චර චක්ක සූත්‍ර දේශනාවයි මෙතෙන් පටන් සිද්ධ වෙන්නේ. මේ දහම් ව්‍යාකරණ හොඳින් අසා දැන ගැනීමෙන් ඔබට
මේ උත්තරීතර නිර්වාණ මාර්ගය පිළිබඳ යම් යම් ගැටලු විචිකිච්ඡාවන් නැත්නම් සියල්ල පහ කර ගැනීම හැකියාව ලැබෙනවා. එහෙනම් දැන් අපි බාහිර ආයතන ගැන දැනගන්න. ච බාහිරානි ආයතනානි. ච බාහිරානි ආයතනානි වේදිතබ්බාති. ඉතිකෝ පනේතං උත්තං කිංචේතං පටිච්චං උත්තං රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං ධම්මායතනං ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි. ඉතියන්තං උත්තං ඉදමේතං පටිච්ච උත්තං ඉදං ဒ ුතිය චක්කං වෙන දෙවනි චක්කය දෙවනි 6 දෙවැනි 6 සමූහය තමයි මෙන්න මේ බාහිර ආයතන. බාහිර ආයතන කියන්නේ මොනවද? මේ රූප ආයතනය, ශබ්ද ආයතනය, ගන්ධ ආයතනය, රස ආයතනය, පොට්ටබ්බ ආයතනය, ධම්ම ආයතනය. ඇයි මේවටත් ආයතන කිව්වේ? මේවටත් ආයතන කිව්වේ අර අර්ථයෙන්මයි. කුමන අර්ථයෙන්ද? මේ සසර දුක රැස්කරන්න, මේ කර්ම ශක්තිය රැස්කරන්න මේ හිතට උපකාර කරනවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. ඒ අර්ථයෙන් තමයි ඒවටත් ආයතන කිව්වේ. දැන් රහතන් වහන්සේ කෙනෙක්ට නම් රූපයක් දැක්කහම ඒ රූපය පිළිබඳ කුතුහලයක් ඇති වෙන්නේ නැහැ උන්වහන්සේ. මොකද සියලු රාග දේශ මොහ නැසල ඉන්න නිසා. ඒ රූපයක් වශයෙන් දකින විදර්ශනා ඥානෙ. එතකොට පේනවා ඒ රූපේ අනිත්‍ය රූපයක්, හේතුඵල වශයෙන් හටගත් රූපයක්. එතකොට මේ අනිත්‍ය ලක්ෂණ ටික පේනවා. පබංකුතෝ පලෝකතෝ අද්දුවතෝ විභවතෝ විපරිණාම ධම්මතෝ යනාදි වශයෙන්, අවසානයේ මරණ ධම්මතෝ යනාදි වශයෙන් ඒ රූපේ අනිත්‍ය ලක්ෂණේ පේනවා. ඒ වගේ මේ රූපේ දුක්ඛ ලක්ෂණ ටිකක් පේනවා. රූපය කියන්නේ ගණ්ඩයක්, කුලක්, ව්‍යසනයක් යනාදි වශයෙන් හැම අතිම පේනවා. උපද්‍රවයක්, කරදරයක් යනාදි වශයෙන් ඔක්කොම ටික පේන්න ගන්නවා. වදයක්, රෝගයක්, ආබාධයක් යනාදි වශයෙන් දුක්ඛ ලක්ෂණ ටිකක් අඩු වැඩි වශයෙන් පේන්න ගන්නවා. ඒ වගේ මේ රූපය අනත්ත වශයෙන් පේන්න ගන්නවා. ඒ රූපය රික්ත එහෙම නැත්නම් හිස් වූවක්, ශුන්‍ය වූවක්, ආත්මීය සාරයෙන් ශූන්‍ය වූවක්, ආත්මීය සාරයෙන් හිස් වූවක්, ඊළඟට පහත් වූවක්. ඒකේ පහත් කිව්වේයි විකාරයක්, එක ආකාරයක් නැති විවිධාකාරයක් වූ රූපය. රූපය anu විකාරයක්, විකාරය anu රූපයට පරියාය නම. දැන් පොඩි ළමයි ඔය දෙමව්පියෝ ඉන්න තැන්වලදී විවිධාකාර විහිළු කරනවා. ඒ ළමයි එක වෙලාවකට වෙස් මූණක් දාගෙන එනවා. තව වෙලාවකට මූණේ මොනවා හරි රැවුලක් ඇඳගෙන එනවා. තව වෙලාවකට මොකක් හරි ඔළුවේ මලක් ගහගෙන තව එක එක දේවල් කරනවා. මේ වගේ දෙමව්පියෝ ළඟට වෙලා මේ දරුවෝ අර රූපෙන් විවිධාකාර හැඩතලම අවනවා. ඉතින් ඕක පොඩි දරුවෙක් කරාම ඒක හොරතලයක් වශයෙන් දකින්න. ලොකු මිනිසෙක් කරොත් එහෙම කෙලිම කියනවා මේ මිනිස්සු විකාර නොකර හිටපන් කියලා. ඉතින් එහෙනම් අර රූපේට ඒකාකාරයක් නැහැ, විකාරයක් තියෙන්නේ, විවිධාකාරයක් තියෙන්නේ. දැන් ඒකාකාරයක් නැති යමකට අපි කොහොමද උසස් කියන්නේ? මොකද අපිට ඒකම මහා ප්‍රශ්නයන්නේ. විවිධාකාරයක් වෙච්ච, විකාරයක් වෙච්ච. මොහොතින් මොහොත ඒකී හැඩතලයක් නැතුව විවිධාකාර හැඩයන් ගන්නවා නම් යම් පුද්ගලයෙක් හරි අපි මේ පුද්ගලයා ඇසුරු කරනවද? නැහැ. අර සාමාන්‍ය පහරේදී භාවිතයේදී ඒ බඳු මනුස්සයන්ට කටුස්සු කියන්නේ. කටුසටත් එහෙම එකක් තියෙනවා. කටුස කියන සතාට පුළුවන් වර්ණ වෙනස් කරගන්න. මිනිසුත් ඒ වගේ හැසිරෙනකොට මිනිසුන්ට කියනවා මහා කටුස්සෙක් කියලා. ඒ කිව්වේ එක හැඩයක් නෑ යාට. ඒකට අඳුර ගන්න බෑ. එහෙනම් රූපය කියන්නේ මෙන්න මේ ස්වභාවයෙන් යුක්ත. එහෙනම් ඒක උසස් දෙයක් නෙවෙයි, මේක පහත් දෙයක්. තුච්ඡතෝති. එහෙනම් ඒ අනුසාරයෙන් තුච්ඡතෝති, රිත්තතෝති, ශුඤ්ඤතෝති, අසාරකතෝති, අනත්තතෝති අනාදි වශයෙන් ඒ රූපේ තියෙන පරතෝති තමන්ට අයිති නුවක් වශයෙන් රූපය කියන එක තමන්ට අයිති දෙයක් හැටියට අපි හිතාගෙන හිටියට සත්‍ය වශයෙන් තමන්ට අයිති දෙයක් නෙවෙයි. රූපය කියන්නේ මායයට අයිති දෙයක්. එහෙනම් යනාදි වශයෙන් ඔය විදිහට අනත්ත ලක්ෂණ දකින්නවා. දැන් රූපේ ඔය විදිහටම අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ලක්ෂණ ටික, ඒ වගේම අසුබ ලක්ෂණ ටික දකින්න පුළුවන්කම ලැබෙනවා බුද්ධ ශ්‍රාවකයන්ට. ඒ වගේම රහතන් වහන්සේ දකින්න. ඒ නිසා මොකද වෙන්නේ? ඒ රූපේ දැකීමකට සීමා වෙනවා. ඊට වඩා දෙයක් ගැන කල්පනා කරන්න දෙයක් නෑ සම්බන්ධ. දැක්කේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ත පුඤ්ජය. අනිත්‍ය දුක්ඛ අනාත්ත එකතුවක්. අනිත්‍ය දුක්ඛ අනාත්ත ධර්මයන්ගේ සමූහයක් රූපේ කියන්නේ. ඉතින් මොකක්ද ආයෝගේ බලන්න තියෙන්නේ? මොකක්ද ආයෝ ගැන බලාපොරොත්තු වෙන්න තියෙන්නේ? මේ මග වඩන, මේ මග වැඩිච්ච ආර්ය ශ්‍රාවකයෝ රූපය හඹා යන්නේ නැහැ. නමුත් බලන්න පින්වතුනි, සාමාන්‍ය ලෝකයා මේ අන්ධබාල පෘථග්ජනයාගේ හැසිරීම. රූප දකින්න මොනතරම් ආසයිද? මේ කියන්නේ මේ රූප ආයතනය කියන ස්වභාවය. රූප දකින්න ආසාව. ඒක ඇවිල්ලා අනාගාමි උනක් තියෙනවා. අනාගාමි බ්‍රහ්මයාටත් රූප දැකීමේ ආසාවක් තියෙනවා.
එතකොට ඒ අතරත් විශේෂිත රූප දැකීමේ ආසාව අර කාමරාග කියන කොටසට ඇතුළත් වෙනවා. එතකොට බලන්න සාමාන්‍ය කාමරාගයෙන් යුක්ත ලෝක සත්‍යය මේ රූපය කොයිතරම් අභිනන්දනය කරනවද? රූපේ කොච්චර ඇලී ගලී සිටිනවද? අර ඇහැ වගේම රූපේ අභ්‍යන්තර සහ බාහිර කියන මේ දෙකේම දැන් ඒවන් උපසංහාරී ඉතුරු ටිකත් ওই විදිහම තේරුම් ගන්න. ওই විදිහම කන ශබ්දය හැම එකෙම බැහැගෙන ඉන්නේ, ගිලීගෙන ඉන්නේ. අජ්ජසාය තිට්ඨති බැහැගෙන ගිලීගෙන ඉන්නේ එකේ. ඒ නිසා හැමතිස්සෙම මේ රූපය අභිනන්දනය කරනවා, අභිවාදනය කරනවා. එහෙම බැහැගෙන ඉන්නවා. සාමාන්‍ය ලෝකයා මේ රූප වලට කොයිතරම් ඇලුම් කරනවද? බලන්න කොච්චර මාධ්‍ය තියෙනවද? නාන්විත රූප විවිධාකාර මාධ්‍යයන් ඔස්සේ එනවා. දැන් දුරස්ත මාධ්‍ය දෙකක් තියෙනවා. රූප මාධ්‍ය සහ ශ්‍රව්‍ය මාධ්‍ය. එහෙම නැත්නම් දෘශ්‍ය මාධ්‍යය, ශ්‍රව්‍ය මාධ්‍යය. මේ දෙකම දුරස්තයි. ඇහැයි කනයි කියන දෙකෙන් දුර රූපයි ගෝචර කරගන්න. නාසය දිව ශරීරය කියන තුනට ළඟ රූප සමීපස්ත රූප ගෝචර වෙන්නේ. ඒ නිසා මේ ඇහි කනේ තියෙන හැකියාව ප්‍රයෝජනට අරන් තමයි මේ ලෝකේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ මාධ්‍යයට පුළුවන් වෙලා තියෙනවා මේ අසරණ ලෝසතුන්ගේ චිත්තසංතානය ආක්‍රමණය කරන්න. මේක ඇවිල්ලා මාර උගුලක්. මාරයාගේ වැඩක්. දැන් කාලෙන් කාලට ලෝකෙ විවිධාකාර මාධ්‍ය නිර්මාණය වෙනවා. ඒවා අතීතයේ සිටම පැවතුන අද වෙන තුරුම. හැබැයි හැම කාලෙකම ලෝකෙ පහළ වෙච්ච හැම මාධ්‍යයක්ම සමත් උනේ මාරයට උපකාර කිරීමට මිසක් ඒ මාධ්‍ය පරිශීලනය කරන අසරණ සත්‍යයට උපකාර කිරීමට නෙවෙයි. සුද්ධ සිංහලෙම කිව්වොත් දැන් කෙනෙක් දැන් මහන්සි වෙලා ගෙදර එනවා වැඩ ඇරිලා. වැඩ ඇරලා ඇවිල්ලා සාලේ වාඩි වෙලා රූපවාහිනිය දාගන්න. දැන් වෙහෙස දුරු කරගන්න කියලා හිතාගෙන තමයි රූපවාහිනිය දාගත්තේ. දාගෙන දැන් ඔක බලාගෙන ඉන්නවා. දැන් ඔකේ පේන්නනවා දැන් ඉතින් පෙන්නන්න ඕන මොනවද? අප්‍රිය අනිෂ්ට රූප පෙන්වුවාම ඔක බලන්නේ නැහෙනි. ඒ නිසා පුළුවන් තරම් ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමුප සංහිතා කියන පංචකාම ගුණේ යුක්ත රූප තමයි පෙන්වන්නේ. ඒ අයට ඉෂ්ඨ ලක්ෂණ පහල කරන. කාන්ත එහෙම නැත්නම් දකුණු කළු ලක්ෂණ පහල කරන. මනාප ලක්ෂණ පහල කරන. ප්‍රිය ලක්ෂණ පහල කරන. ඊළඟට කාමුප සංහිතා ළඟ වෙලා අසුරු කරන්න හිතෙන ආකාරය රූප තමයි පෙන්වන්නේ. පංචකාම ගුණින් යුක්ත රූප. ඒ වගේම ශබ්ද. දැන් අර පුද්ගලයා වෙහෙසිලා වැඩ කරලා වෙහෙසිලා ඇවිල්ලා ගෙදර විවේකයේ පිණිස ඉඳගත්තා. විවේකයේ පිණිස ඉඳගත්තේ වෙහෙස දුරු කර ගැනීම පිණිස ඉඳගත්තේ අසහනය දුරු කර ගැනීම පිණිස ඉඳගත්තේ අර රූපවාහිනිය නිර්මාණ. දැන් එකෙන් පේනවා රූප. ශබ්ද ඇහෙනවා. දැන් මෙයා රස විඳිනවා මේ ටික. එන්ටර්ටේන්මන්ට් කියලා එකට කියනවා ලස්සන වචනයක්. දැන් මේ මිනිහයාත් මොකද කරන්නේ? Tamanට මහා අවස්ථාවක් ලැබුණේ මහා හරි වටිනවා බලන්නකො මේ වෙහෙස දුරු කරගන්න විවේකයට මේ සහනියට කොච්චර සාන්තියක්ද මේ සැලසිලා තියෙන්නේ කියලා කට අරගෙන අරක දිහා බලාගෙන ඉන්නවා. දැන් රූප රාමුවක් පාසා පෙන්වන්නේ මොනවද? අර ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමුප සංහිතා කියන ගුණයෙන් යුක්ත රූප. ඒ වගේම ශබ්ද. තප්පරයක් ගානේ අහන්න දකින්න ලැබෙන්නේ. දැන් මොකද වෙන්නේ? වේදනා පත්‍ය තණ්හා සැප වේදනා හිත ඇලෙනවා. යංකෝ චක්කුම් පටිච්ච උප්පජ්ජ සුඛං සෝමනසං අයං චක්කුස ආසාදු. ඒ විදිහටම ඇහැයි කනයි දෙකම මනාප රූප ශබ්දවල ගැටෙනකොට මොකද වෙන්නේ? උපදිනවා ආස්වාද දෙකක්. අයං චක්කුස ආසාදු අයං සෝතස් ආසාදු යනාදී වශයෙන් ඇහි කනේ ආස්වාදේ. එතකොට ඇහි කනේ ආස්වාදේ උපදිනකොට හිතලා නෙවෙයි ඇලෙන්නේ. වේදනා පත්‍ය තණ්හා. ඒ ධර්මයක්. සමුදය ධර්මයක්. ඒ ඇලීම ධර්මතාව. තණ්හා ධර්මයක්. තණ්හාවෙන් මේ වේදනාව කෙරෙහි ඇලෙන ස්වභාවයේ ධර්මතාව. එහෙනම් මෙතන මෙන්න දන්නේව නැතුව දැන් අර සැප වේදනාවට ඇලිලා බලාගෙන ඉන්නවා රූපේ දිහා. සැප වේදනාවට ඇලිලා අහගෙන ඉන්නවර සද්දේ ගැන. දැන් මොකද වෙන්නේ? තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති. ජාති පත්‍ය ජරා මරණ ශෝක පත්‍ය දුක්ඛ දමන සුපායස සම්භවති. දැන් මෙතන එන්ටර්ටේන්මන්ට් ලබනවා. එතන දුක්ඛ ස්කන්ධේ තර වෙනවා. දැන් බලන්න කල්පනා කරලා ඒ පුද්ගලයා අඥාන කමින් ජීවිතේ පරිහරණය කරපු නිසා වෙහෙස දුරු කරගන්න විවේකේ ලබන්න සහනයටපත් වෙන්න කියලා කරේ මොකද්ද? තව තවත් වෙහෙස වැඩි වෙන අසහනේ වර්ධනය වෙන විවේකේ නැත්තරම නැති කරන සසර දුකට ඇද වැටීම. ඒක තමයි සිද්ධ වෙන්නේ. යංකෝ චක්කුම් පටිච්ච උප්පජ්ජ සුඛං සෝමනසං අයං චක්කුස ආසාදෝ යංකෝ සෝතං පටිච්ච උප්පජ්ජ සුඛං සෝමනසං අයං සෝතස්ස ආසාදෝ යනාදී වශයෙන් ඇහැයි රූපයයි ඒ ප්‍රිය රූපත් එක්ක ගැටෙනවා. කනයි ශබ්දයයි ප්‍රිය ශබ්දත් එක්ක ගැටෙනවා. එයින් උපදිනවා
වේදනාව ඒ වේදනාවට හිත ඇලෙනවා. දැන් මෙයා හිතන්නේ Taman සැප විඳිනවා කියලා. නමුත් දන්නේ මේ අප්‍රමාණ දුක්ඛ ස්කන්ධයක් මේ තර කරගන්න. ඒකයි කිව්වේ අල්පාසාදෝ බහු දුක්ඛ බහු උපායාසෝ ආදීනවෙත් බිහියෝති කියලා. මේ අල්පාසාදය සොයන්න ගිහිල්ලා බොහෝ වෙහෙසකටපත් වෙලා බහු දුක්ඛ බොහෝ දුකටපත් වෙලා බහු උපායාසෝ බොහෝ වෙහෙසකටපත් වෙලා ආදීනවෙත් බිහියෝති. ප්‍රශ්න කරදර අනන්ත දුක් කරදර කරපින්නාගෙන ජීවත් වන සසර දුකට ඇද වැටෙනවා. දැන් බලන්න මුලාවක තරම. ඔන්න මුලාව. මොහේ කිව්වේ ඒකයි. තමන් කරන දේෙන් තමන්ට උපදින්නේ සැපද දුකද කියලා තේරුම් ගන්න බැරි එකම මුලාව මෝහේ. දැන් බේබද්දෙක් කසිපු බීලා හොඳටම කසිපු බෝතලයක් විතර බීලා පාරේ යනකොට තමන්ට තමන් වාරු නැතුව යනකොට මේ ගමනින් තමන්ට උපදින්න පුළුවන් සැපද දුකද කියලා තේරුම් ගන්න බෑ ඔහුට. අන්න ඒක තමයි ඔහු තුල පවතින මුලාව මෝහය. බේබද්දා හොඳටම මෝහයටපත් වෙලා ඉන්නේ. ඒ නිසා සැප කියලා දුකමයි වළඳන්නේ. ලෝක සත්‍යොත් එහෙමයි කාමෙන් රාගෙන් මත් වෙලින්. ඒ නිසා සැප කියලා දුකමයි වළඳන්නේ. දැන් බලන්න එහෙනම් රූපේට ඇලුනේ කුමක් නිසාද? සැපයක් ලැබෙයි කියලා හිතාගෙන අන්තිමට ලැබුණේ සැපද එහෙනම්. එහෙනම් මේ පුද්ගලයා වැඩ ඇරිලා වෙහෙසිලා ගෙදර ඇවිල්ලා විවේකයේ පිණිස, සහනයේ පිණිස, සුවයේ පිණිස කියලා කරලා තියෙන්නේ තව තවත් අවිවේකයේ අසහනීය දුක රැස් වෙන කාර්යයකට මුල පිටින්. මෙලොව විතරන්නේ පරලොවත් අනන්ත දුක්ඛ ස්කන්ධයක් කරපින්නාගෙන තමයි අවසානයේ නික්මිල යන්නේ මරණය. එදාට තමයි එන්ටර්ටේන්මන්ට් ලැබෙන්නේ. එහෙනම් ඥානවන්තයින් නම් කරන්න ඕන මොකද්ද? රැකියාවට ගිහිල්ලා වෙහෙසිලා ගෙදර ආවහම ඒ වෙලාවේ වඩන්න පුළුවන් වැඩෙන හොඳ බොජ්ජංගයක් තියෙන ධම්මවිචය සම්බොජ්ජංගේ. එහෙනම් කරන්න ඕන මොකද්ද? සත්‍ය වශයෙන් බලාපොරොත්තු වෙන්නේ විවේකේ නම් සහනිය නම් සුවේ නම් එහෙනම් ඔහු කරන්න ඕන බණහනික. අන්න සත්‍ය වශයෙන් දැන් ලැබෙනවා විවේකය. අන්න ලැබෙනවා සහනිය. අන්න ලැබෙනවා සුවය. ඒ මෙලොවට විතරක් අදාළ නැහැ. යම් මේකෙන් කෙලෙස් අවසන් වුණ නැත්නම් පරලොවටත් ඒ සහනිය සුවේ විවේකය ළඟා වෙනවා. එපමණක් නෙවෙයි මේ ජීවිතේදීම සියලු කෙලෙස් නසා ගන්න සමත් වුණොත් සදාතනික විවේකයටපත් වෙනවා සහනියට සුවයටපත් වෙනවා. සදාතනික සැප. අන්න එහෙනම් එතෙන්ටයි එන්න ඕන. නමුත් අති බහුතර ලෝකයා බලන්න කොයිතරම් රූප වලට ඇල්ලලා තින්නේ කියලා සද්ද වලට ඇල්ලලා තින්නේ කියලා ඒ මෝඩ ජනතාව ඒ රූපේ සද්දේ කොයිතරම් අභිනන්දනය කරනවද කියලා හොඳටම බලා ගන්න පුළුවන් මේ YouTube නාලිකාවකට දෙකට ගියා නම්. හිස් ග්‍රාම්‍ය රූප සද්ද වලට උන් දීලා තියෙන වටිනාකම් බලන්න. තමාටම මෙලවත් පරලවත් දුක උරුම කරලා දෙන්න. නිස්සාර වූ අසාර වූ තුච්ච වූ රිත්ත වූ ශුන්‍ය වූ පර වූ නැත්නම් අනු මායයට අයිති වූ මේ රූප ශබ්ද වලට උන් දීලා තියෙන වටිනාකම් බල. ඒ රූප ශබ්ද ඇසුරෙන් කොයිතරම් වීරිය නිර්මාණය වෙලා තියෙනවද? දැන් ඒ වගේ වීරයෙක් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් දැන් මේවා නැහුණාම කරන්න ඕන ධර්මයට වෛර කරන එක නෙවෙයි. ඇත්ත මොකද්ද කියලා හිතලා බලන එක. මේ ලෝකේ අසත්පුරුෂයන්ගේ ස්වභාවය තමයි හැමතිස්සෙම අසරණිය දැක්කොත් අසරණයා විත්ෙක් කරගන්න එක තක්කඩින්ගේ වැඩක් මේ ලෝකේ. ඒ කියන්නේ ඥානෙන් හීන මිනිසෙක් දැක්කොත් අසරණෙක් කියන්නේ. ඥානෙන් හීන මිනිසෙක් දැක්කොත් මොකද කරන්නේ මේ ලෝකේ ඉන්න වංචනික තක්කඩි මිනිස්සු. අර අසරණයව තමන්ගේ ගොදුරක් කරගන්නවා, ඉත්ෙක් කරගන්නවා, තමන්ගේ අතකොළුවක් කරගන්නවා, තමන්ගේ රූකඩයක් කරගන්නවා, තමන්ගේ අරමුණු සාධනය කරගන්න. එහෙම රූකඩ වෙච්ච අසරණ තරුණ ජීවිත කොච්චර ඉන්නවද බලන්න YouTube එකට ගිහිල්ලා. බලනකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ තක්කඩි වංචනික සිත් ඇති අසත්පුරුෂ මිනිස්සු තමන්ගේ බඩ වඩා ගන්න අසරණ තරුණ ජීවිත පරිහරණය කරනවා. ඒ අය ගුණාට අන්දලා. ඒ අය දන්නේ නැහැ ඒක. කවදා හරි දවසක දැනගන්නේ මැදිවියට ළඟා වෙනකොට ජීවිතේ අවසාන කාලේ යනකොට තමයි දැනගන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන ඉතර කාලයක් ජීවත් වෙයිද කියලා ඔය යන රටාවට. ලක්ෂ ගණන් කෝටි ගණන් මිනිසයන්ගේ හිත ඇතුලේ කාමේ නම් වර්ධනය කරන්නේ. ලක්ෂ ගණන් කෝටි ගණන් මිනිසයන්ගේ හිත ඇතුලේ රාගේ නම් වර්ධනය කරන්නේ. ලක්ෂ ගණන් කෝටි ගණන් මිනිසයන්ට නැවත මේ භයානක සංසාදුකට ඇද වැටෙන්න පාර නම් කපලා දෙන්නේ යමෙක්ගේ හඬකින් රූපයකින් යමකින් කුමකින් හෝ. එහෙනම් මේ මිනිසයා පිනක් නෙවෙයි රැස් කරගන්නේ අප්‍රමාණ පාපය. අප්‍රමාණ අකුසලයක් රැස් කරගන්න. ඒ නිසා අවසානයේ හරිම භයානකයි. ඒ නිසා ඥානවන්තයෝ නම් අප්‍රමාදීව මේ යථාර්ථය තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා මේ ධර්මයේ දේශනා කළේ මහා කරුණාවෙන් බව තේරුම් ගන්න ඕන. කිසි කෙනෙක් එක්ක තරහකට අමනාපයකට නෙවෙයි ලෝක විශ්ේ පවතින මේ නිස්සාර දේවල් විවේචනය කරලා ඊට පහර ගහන්නේ.
නිග්‍රහය නිග්‍රහ ප්‍රශංසය ප්‍රශංසෝ නිග්‍රහ කළ යුත්තාට නිග්‍රහ කළ යුත්තන්ට නිග්‍රහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ප්‍රශංසා කළ යුත්තාට ප්‍රශංසා කළ යුත්තන්ට ප්‍රශංසා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිග්‍රහ කළ යුත්තාට ප්‍රශංසා කිරීමත් ප්‍රශංසා කළ යුත්තාට නිග්‍රහ කිරීමත් නිරයට ඇදහෙලන කුසලයක්. ඒ කිව්වේ මොකද්ද? මේ ලෝකේ මේ ලාමක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කෙරෙහි ලෝක සත්‍ය හැමතිස්සෙම ඇලෙන්නේ. එතකොට මේ දේවල්ම වර්ණනා කරන එක නිසායි ඒ අය තව තවත් ඒ තෘෂ්ණාවෙන් අගාධයට යන්නේ. ඔබට පේනවා ඇති මේ නූතන මාධ්‍ය බැලුවාම සංකල්පිත රාගයයි මොහොතින් මොහොත නිර්මාණය කරන්නේ. මේ රූපත් ලස්සනයි මේවත් බලපල්ලා මේ සද්දත් ලස්සනයි හොඳයි මිහිරිය මේවත් අහපල්ලා. යනාදි වශයෙන් මොහොතින් මොහොත ඒ මාධ්‍ය අසුරු කරන පුද්ගලයන්ගේ සංකල්පිත රාගය වර්ධනය කරන කියන්නේ කාමය වර්ධනය කරන්නේ. මෙන්න මේ කාමයේ වර්ධනය කිරීමේ විපාකය මොකද්ද? එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මේ බහුමාධ්‍ය ජනමාධ්‍ය අනාදි වශයෙන් මේවා ආවහම මේ සමාජ මාධ්‍ය අනාදි වශයෙන් මේ හැම එකකින්ම කරන්නේ මොකද්ද? මේ අසරණ මිනිසයන්ගේ මේ සිත තව තවත් අන්ධකාරයට පත් කරන එක. එහෙමනම් නුවණින් කල්පනා කරලා බලන්න ඕනේ මේ බඳු අය තර්කවාද විතර්ක කරන එක පැත්තකින් තියලා තමන් කුබක්ද මේ වර්ණනා කරන්නේ? ඇයි මේ සත්‍යයක් දුක් විඳින්නේ? හැම සතෙක්ම දුක් විඳිනවා මේ ජරා මරණ ශෝක පරිදේ දුක් දොමන සුපායස රාග දේශ මොහ යන 11 දින්නේ මොහොතක් පාසා. එතකොට තමන් මේ බණ ඇසුවේ නැති නිසාම තමන්ට තේරෙන්නේ නැහැ මේ සත්‍ය දුක් විඳින්නේ කියලා. එතකොට ඒ අය තව මොකද කරන්නේ? තව තවත් දුක් විඳින සත්‍යයට හරියට අර ගින්නකට ලක් වෙලා ගිනි ගන්නා වූ මිනිසෙක්ගේ ඇඟට පෙට්‍රල් වක් කරනවා වගේ වැඩක්. ඥානෙ උදා කරගත්තේ නැති ඥානෙ උදා කරගන්න පුළුවන්කම තියෙදි එසේ නොකර අඥාන කමටම ආවඩන අඥාන කම ලුහු බැඳගෙන යන අඥාන අසත්පුරුෂයෝම තමන්ගේ ගුරුවරු ශාස්ත්‍රවරු වාට පත් කරගත අඥාන තරුණ කොටස් ඉන්න මේ යනකොට බහුතරයක්. ඒ අය මොකද කරන්නේ? මොහොතක් පාසා අර රාග දේශ මොහ කියන ගින්දරෙන් දැවෙන මේ ජරා මරණ ශෝක පරිදේ දුක් දොමනස උපායස කියන ගින්දරෙන් දැවෙන ජීවිතවලට තව තවත් පෙට්‍රල් වක් කරනවා. ඒව තමයි ඔබට YouTube ගියාම දකින්න හම්බ වෙන්නේ. ඔවුන් වර්ණනා කරන්නේ ආස්වාදයමයි. ඔවුන් වර්ණනා කරන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මමයි. ධර්ම ගහම උදන අදහස්. ඔවුන් දන්නේ නැහැ මේ දුක වර්ණනා කරන්නේ කියලා. ඒ නිසා මොකද වෙන්නේ? මොහොතක් පාසා ජීවිතවල රැස් වෙන්නේ අකුසලයමයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින ශ්‍රේෂ්ඨ දේශයේ මේ මහරහතන් වහන්සේලා පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ දේශයේ මේ මහා ප්‍රඥයෝ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ දේශයේ මේ ලෝකේ කිසිම මිනිසෙකට අභිභවන්න බැරි විදිහේ මහා ඥානවන්තයෝ පහළ වෙච්ච උත්තරීතර ධර්මදීපේ මේ වගේ උත්තරීතර රටක මිනිස්සු මේ නිස්සාරෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලට මේ තරම් වටිනාකමක් දීලා ඒ පස්සෙම හඹා යන්නේයි. ඒ තරමටම මේ මිනිස්යන්ගේ ජීවිත ධර්මයෙන් ඈත් වෙලා ඒ තරමට මේ මිනිස්සු චින්තන අන්ධකාරයටපත් වෙලා චින්තනෙන් හොඳටම මොට වෙලා ඉන්නේ. ඒ නිසා තමයි නිග්‍රහ ලැබිය යුතු රූපේ ශබ්දය ඒ තරම් වටිනාකමක් ඇති භාණ්ඩයක් බවට පත් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ නිග්‍රහ ලබන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මිනිසයෝ කරපින්නාගෙන ජීවත් වෙන මහා වස්තුවක් කියලා. ඒ මනුස්සයන්ගේ ඥානය ගැන ඔබට මොකද හිතෙන්නේ? ඥාණයෙන් බිඳුවටම පිරිහිලා ඉන්නේ. ඒ නිසා දැන් මේ බණ ඇහුවාම සමහරුන්ට විස වෙන්න පුළුවන්. ඇයි? ලෝකයට පහර ගහනවා කියලා. එහෙම මිනිස්යන්ට නෙමේ ධර්මය. මේ ධර්මය මිනිසෙක් කියලා විචාර බුද්ධියෙන් සිහි කරලා විමර්ශනය කරලා නුවණින් දකින්න පුළුවන් මිනිසයන්ට විතරයි මේ ධර්මය. අනිත් අයට නෙමෙයි. එහෙනම් පැහැදිලි කරන්න හැදුවේ මොකද්ද? මේ රූපේ ආයතනයක් වෙන්නේ කොහොමද? ඒ වගේම සද්දයේ ආයතනයක් වෙන්නේ කොහොමද? එහෙනම් බලන්න විවේකයේ පිනිස කියලා හිතාගෙන සහනයේ පිනිස කියලා හිතාගෙන සෝයේ පිනිස කියලා හිතාගෙන අර මිනිස්සයා වැඩ ඇවිල්ලා වෙහස දුරු කරගන්න කියලා හිතාගෙන අර රූප ශබ්ද කෙරෙහි ඇලිලා එයින් වින්දනයක් ලැබලා එයින් වෙහසක් දුරු කරගන්න විවේකයක් සකසා ගන්න කියලා හිතනකොටම ඒ මිනිසයා තවත් සංසාරේ වසර කෝටි ගාණක් අවිවේකී අසහනකාරී ජීවිතයකට මුල පුරලා ඉවරයි. නැවත මිනිසෙක් නෙමෙයි බොහෝ විට යන සතර අපායටයි. ඉතින් සතර අපායට ගියාම මොන විවේකයක්ද සහනියක්ද කියන්නේ? දැන් අර රූපය අර සද්දේ වහනය කරන පිරිස කාටද එහෙනම් ඇත්තටම උදව් කරලා තියෙන්නේ? යථාර්ථය ඇස්දකට පේන්නේ යථාර්ථය වෙන්නේ ප්‍රඥාවටයි. ප්‍රඥාව මොට කරගත්තා වූ අඥාන අන්ධබාලයන්ට ඒ ධර්මයේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ප්‍රඥාව මාත්‍රයක් හරි තියෙනම් මේ කියන කාරණාව නුවණින් විමසා බලන්න. ඇස් දෙකෙන් බැලුවොත් පේනවා යමක්. ඇස් දෙකෙන් ඥානයක් නැති ඕන ඔලොමොට්ටලෙට උනත් ඇස් දෙකෙන් බලලා යමක් තේරුම් ගන්න පුළුවන්. හැබැයි ප්‍රඥාවෙන් යමක් තේරුම් ගැනීම තමයි ටිකක් දුර්ලභ. එහෙනම් ඔබ ප්‍රඥාවෙන් දකින්න උසස් මිනිසෙක් වෙන්න ඕන. ඔබ මිනිසෙක් කියන
ඒ අර්ථකථනයට පවා සුදුසු වෙන්නේ ප්‍රඥාවෙන් යමක් දකින්න සමත් නම් විතරයි. නැත්තම් සතෙක් ඉන්නේ. ඇස් දෙකෙන් බලලා නම් ඔබ සත්‍ය තේරුම් ගන්න ඔබ සතෙක්. මිනිසයා කියන්නේ නිකන් ව්‍යවහාරයක් විතරයි, නමක් විතරයි. ඕන අපිට බල්ලෙට පූසෙට මිනිසෙක් කියන්න පුළුවන්. එහෙම ගත්තොත් මිනිසෙක් කියලා කියන්නේ චින්තනයෙන් දියුණු කෙනෙක්ට. ඒකයි මේ මනුස්ස කොලේ තියෙන විශේෂත්වය. කවදාවත් සත්තුන්ට බෑ ඇස් දෙකට පේන දෙයට එහා දෙයක් හිතන්න. කවදාවත් සත්තුන්ට බෑ කන් දෙකට ඇහෙන දෙයට එහා දෙයක් හිතන්න. කවදාවත් සත්තුන්ට බෑ නැත්තම් ඥාණයෙන් හීන වෙච්ච සතරපාගත සතුන්ට එහෙම හිතන්න බෑ මේ පේන ඇහෙන දෙයට වඩා ගැඹුරු යථාර්ථය සැඟවිලා පවතිනව නේද මේ අනවරත විශ්වයේ මේ ක්‍රියාවලිය තුළ මේ පැවැත්ම තුළ කියලා තේරුම් ගැනීම හැකියාව කවුරුද නැහැ. අසරණයි අර්ථයෙන් උපරිම. ඒ බව පසක් කරගන්න පුළුවන් ඉන්නේ මිනිස්යන්ට විතරයි. මිනිස්සු වහම දෙවියෝ බ්‍රහ්මයෝත් අයිති සුගති සත්වයන්ට. එහෙනම් ඒ අයට විතරයි පුළුවන්කම ලැබෙන්නේ ඇහැට පේන කනට ඇහෙන දෙයට වඩා ගැඹුරට ගිහිල්ලා සත්‍ය තේරුම් ගන්න සුද්ධ ජීවිතයට තියෙන චිත්තයක්. මේ සක්වලේ ඉන්නේ විශාලම සත්‍ය දක්වාම පවතින චිත්තයක්. ඒ චිත්තේට අරමුණු දැනෙනවා. ආරමණ විඥාන ලක්ෂණ චිත්ත අරමුණක් වෙන් කරලා ගන්නවා ඒ සිත. ඒ හැකියාවටයි සිත කියන්නේ. ඒ අරමුණු වෙන් කරලා ගන්නකොට ඒ ක්‍රියාවලියට රාග දේශ මොහ බද්ධ වීම නිසා තමයි අරමුණ විකෘති වෙලා දැනගන්නේ. එතකොටයි විඥාන කියන්නේ. විකෘති වීමක් එහි පවතින රාග දේශ මොහ විඥාන. රාගෙන් දේශෙන් මොහෙන් චෛතසික යෙදුන රාග දේශ මොහ චෛතසික යෙදුනොත් අරමුණ දැන ගැනීම විකෘති වෙනවා. එහෙනම් පින්වතුනි මේ විශ්වයේම ගත්තොත් අනන්ත අපරිමාණ සතුන් ඉන්නවා. මේ හැම සතෙක්ටම සිතක් තියෙනවා. ජීවය ඇති හැම සතෙක්ටම කොච්චර සිත් තිබුණත් මේ විශ්වයේ යථාර්ථය තෝරා ගැනීමේ සිතක් හැම සතෙක්ටම නෑ පින්වතුනි. මේ කවදා හෝ දවසක ඔබට වැටහෙයි ප්‍රමාද වෙලා මරණයට ලක් වෙන මොහොතක. ඒ කියන්නේ සිත් වශයෙන් ගත්තාම ඔක්කොම සිත් එකයි. ඒ කියන්නේ එකයි කියන්නේ හැම සිතකින්ම කරන්නේ එකම කාර්යයක්. අරමුණක් දැනගන්නවා. අරමුණ නිමිත්තක් බවට පත් කරගෙන විකෘති කරගෙන අවශ්‍ය කර්ම ශක්තිය ජනිත කරගෙන කර්ම භාවය පෝෂණය කරගන්න ඔච්චරයි කරන්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය කියන්නේ ඒ සිත කරන ක්‍රියාවලිය කෙබඳු ක්‍රියාවලියක්ද කියලා තේරුම් ගැනීමේ ඥාන ශක්තියක් සහිත සිතක්. ඒ කියන්නේ ප්‍රඥාව යෙදෙන ප්‍රඥා සම්ප්‍රයුක්ත සිතක්. නැත්තම් උත්කෘෂ්ඨ ඥාන සම්ප්‍රයුක්ත හිතක්. කෙනෙක්ට ළඟා වෙන්නේ වසර කෝටි ගානක සංසාර ගමනක අනන්ත අපරිමාණ වෙහෙසක ප්‍රතිඵලයක් වශයෙන්. ඒ අනන්ත අපරිමාණ වෙහෙසට තමයි කියන්නේ පාරමිතාව කියලා. දස පාරමිතාව කියලා. එහෙනම් ඒ බඳු සිත් ඇති මිනිස්සු තමයි මේ අති බහුතර වශයෙන් අපිට මේ පේන්නේ විශේෂයෙන් මේ ධර්මද්වීප. නමුත් මේ මිනිස්සු බලන්න ඒ බඳු උසස් ඥාන ශක්තිය සහිත සිතක් ලබාගෙන කරන වැඩේ මොකද්ද කියලා. මායයටම කත් අදින එක තාමත්. ඇයි ඒ සත්පුරුෂය ඇසුරු කළේම නැහැ. හැමතිස්සෙම අසත්පුරුෂයාමයි වර්ණනා කළේ. අසත්පුරුෂයාමයි වීරය කරගatti සමාජේ. සත්පුරුෂයාට නිග්‍රහ කළා පිළිකුල් කළා සත්පුරුෂයාව. හැමතිස්සෙම ඒ අසත්පුරුෂයාට මහ වටිනාකමක් නිර්මාණය වෙන දවසට මොකද වෙන්නේ? ජන සමාජයක් වශයෙන් අන්ධකාරී ඉන්න මිනිස්සු තමන්ගේ ඇසුරට තෝරගන්නේ අර අස්තපුරුෂයාම අසේවනා ජවාලනම් පණ්ඩිතානංච සේවනා කිව්ව බුද්ධ වචනයට විරුද්ධ වෙලාම ජීවත් වෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? මුළු ජීවිතේම දුක. මෙලවත් පරලොවත්. මෙලව සාමාන්‍ය දුක, පරලොව අනන්ත දුක. එහෙනම් අපි මේ ඇහැට පේනවට වඩා ගැඹුරක් පවතින මේ විශ්වයේ මේ ලෝක යථාර්ථයේ නොපෙනෙන පැත්ත අපි තේරුම් ගන්න උත්සාහ ගන්න ඕන. ඒකට අපිට ප්‍රඥාව අවශ්‍යයි. ප්‍රඥාවෙන් දකින්න ඕන. එහෙන් බැලුවාම පේන යථාර්ථය විතරක් අපි තේරුම් ගන්න තැනට සීමා වුණ දවසට අපි සතෙක් බවට පත් වෙනවා. මතක තියාගන්න. නිකන් හිස් සතෙක්. මිනිසෙක් නෙවෙයි. මිනිසෙක් නම් උසස් මනසක් තියෙන්න එපා. මනසක් තියෙනම් නුවණින් මෙනෙහි කිරීමේ ශක්තිය තියෙන්න එපා. ඒව නැත්තම් කොයින්ද මිනිසෙක් එතන? ඒව නැත්තම් ඉන්නේ සතෙක්. ඒ නිසා තමයි අති බහුතරයක් මිනිසු මැරුණාම මහ පොළොව හා සමාන ප්‍රමාණයක් සත්තු වෙන්නේ. සතර පාගත. සුගතියකට එන්නේ නියපොතේ ඇවිල්ච්ච පිරිස හා සමාන පිරිසක්. ඇයි ඒ අය විතරයි මිනිසෙක් විදිහට හිතලා තියෙන්නේ. ඒ කිව්වේ දැක්ක දෙයට වඩා ගැඹුරින් ගිහිල්ලා නුවණින් හිතලා බැලුවේ. දැන් මම විග්‍රහ කරන්න හැදුවේ. දැන් බලන්න අර මං ඉස්සෙල්ලා කියපු උදාහරණ නැවතත් ගන්නවා. සාලේ මිනිස්සේ ටීවී එක දිහා බලාගෙන ඉන්නකොට බලාගෙන ඉන්න කෙනෙක්ට පේන්නේ දෙගොල්ලම සැප ලබනවා සැප විඳිනවා කිය. ගැඹුරින් ගැඹුරට ගිහිල්ලා ප්‍රඥාවෙන් බැලුවොත් එහෙම පේන්නේ මොකද්ද? දෙගොල්ලම දුකෙන් දුකට වෙනවා කියලා. අර රූපය සද්දය වර්ණනා කරමින් ඒ ලාමක බොළඳ නිග්‍රහ ලැබිය යුතු රූපයේ සද්දයට වටිනාකමක් දීලා වර්ණනා කරන අසත්පුරුෂයෝ අප්‍රමාණ කාලයක් නිර්වල පැයෙන් දවස කරන කර්මස් කරගන්න.
සිය දහස් ගානක් ලක්ෂ ගානක් මිනිසයන් අන්ධකාරයට ඇදහෙලනවා. දුකටපත් වෙලා ඉන්න මිනිසයාට තව තවත් දුක මුරුම කරලා දෙනවා. ඇවිලෙන ගින්නට පිදුරුම දදා ඉන්නේ. ඒ නිසා මහා නිරගින්දරක පැහෙන් දවස කරන කර්ම ශක්තිය රැස් කරගන්නේ දවසක් ගානේ මොහොතක් ගානේ. එහෙනම් ඒ අයගේ පැත්තෙන් ඒ කතාව. හැබැයි පෙවුනේ මොකද සැප වේදන අනාගතේ සැප ලබන මහා උසස් කොටාසයක් වශයෙන් බලද්දි කරන්නේ නිරසතුන්ෙන් දවස කරන කාර්යයක් තමයි. මේ පැත්තින කෙනා ඒන්ටර්ටේන්මන්ට් එක ලබන කෙනා එයාත් එහෙමම තමයි. එයාගේ හිතේ මොහොතින් මොහොත අර රූප ශබ්ද නිසා රාග දේශ උපදිනවා. මෝහත් උපදින රාග දේශ මෝහ. ඒ නිසා මොකද වෙන්නේ? මොහොතින් මොහොත අප්‍රමාණ කර්ම රැස් වෙනවා. චේතනාම් බෙක්වේ කම්මං අදාමි. චේතනාවටයි කර්මය කියන්නේ. එහෙනම් බලන්න පැය ගානක් රූපහානිය දිහා බලාගෙන ඉන්නකොට කොයිතරම් රාග දේශ මොහ චේතනා නැගිනවද? රූපහානිය තරන්නේ මං කියන්නේ මේ උදාහරණයකටයි ගන්න. හැම මාධ්‍යයක් ගැන මේවන් උපසංහර්ති. මේ විදිහට තේරුම් ගන්න ඕන හැම මාධ්‍යයක් ගැනම රූපවාහිනිය වෙන්න ඕනේ නිකන් ජනේලෙන් පිට්ටනිය දිහා නැත්තම් පාර දිහා බලන් හිටියත් ඇති. ওই ටික වෙන්න. නිකන් නිකුරුණේ වැඩක් නැත්තම් පාරයින්ට වෙලා බෝකුවක් උඩට වෙලා පාර යන මිනිස්සු දිහා බලන් හිටියත් ඇති. ඒත් ඕකම තමයි වෙන්නේ. රාග දේශ මොහ චේතනා නැගින මොහොතක් පාසා රාග දේශ මොහ චේතනා උපදින. එහෙනම් හිතන්න අර විදිහට පැය ගානක් තිස්සේ අර රූපයේ සද්දේ දිහා අර තෘෂ්ණාවෙන් ඇලිලා බැඳිලා බලාගෙන ඉන්නකොට අහගෙන ඉන්නකොට මොනතරම් කර්ම සමුදායක් ඔහුගේ චිත්තසංතානයේ කොට නැගෙනවද? ඒ කර්ම කුමකටද උපකාර වෙන්නේ? සැප උදා කරන්නද? නෑ. අත්ති කාම භව අත්ති උප්පත්ති භව. කර්ම භවය ඇති කල්ලි උප්පත්ති භවයක් ඇත. භවපච්චය ජාති. ඒ භවයේ ප්‍රත්‍ය වේලා ජාතිය සකස් වෙනවා. දැන් මොකද වෙන්නේ? ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේවානං දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ. ඒවමේ තස කේවලස දුක්ඛාකාන්ද සමුදය හෝති. එහෙනම් මොකක්ද අර සාරයට වෙලා වෙහෙර දුරු කරගන්නවා විවේකී ලැබනවා කියලා කරන්නේ? දුක්ඛ ස්කන්ධය පෝෂණය කරන එක. අන්න ඇහැට පේන්නේ නැති ටික. ඇහැට පේන්නේ එන්ටර්ටේන්මන්ට්. ප්‍රඥාවට පේන දුක්ඛ ස්කන්ධය. එහෙනම් ඔය බව වටහා ගන්න අසමත් වෙන දවස වෙනකම්මත් සතෙක් විතරයි ඉන්නේ. මිනිසෙක් නෑ එතන. ඒ නිසා තමයි මිනිස්සුම කියනවා මිනිස්කම් පිරිහිලා සත්තු බිහි වෙලා කියලා. කෝ මිනිස්කම් කියලා සින්දු කියනවා, විලාප ගහනවා, හඬා වැළපෙනවා, පොළොවේ පස් කරනවා මිනිස්කම් නෑ කියලා. මිනිස්සු නෑ කියනවා දැන් ලෝකේ. දැන් ඔබට ආය අමුතුවෙන් ආර්ථකථන අවශ්‍ය නෑ. දැන් ඔබටම බලා ගන්න පුළුවන් මිනිස්සයා කියන්නේ කවුද? සතා කියන්නේ කවුද? දැන් අද සමාජයේ මිනිස්සුયો නැහැ කියනවා නම් ඔබ මනුස්සකම් පිරිහිලා කියනවා නම් එහෙනම් දැන් මේ විග්‍රහ කරේ ගැන තමයි. අපි සාමාන්‍යයෙන් දැන් මිනිසුන්ට සතා කියන්නේ නෑනේ. තිරසහතුන්ට නම් සතෙක් කියනවා. දැන් බල්ලෙක් ආවොත් කියනවා සතෙක් ආවා කියලා. මිනිහෙක් ආවොත් කියන්නේ නැහැ සතෙක් ආවා කියලා. ඒ කියන්නේ මිනිහා කියන්නේ ලෝක සත්‍යය තමයි. හැබැයි මිනිසයාට ලොකු වටිනාකමක් දීලා තියෙනවනේ ඇයි ඒ? මිනිසයන්ට පුළුවන් ඥාණයෙන් හිතලා බලලා වැඩ කරන්න. එහෙනම් ඥාණයෙන් හිතලා බලලා වැඩ කරන්න බැරි වෙලා තියන්නේ ඇයි? ඒ අයගේ ඥාන ශක්තිය මොට වෙන තැනට වැඩ සිද්ධ වෙලා තියෙන ධර්මයෙන් ඈත් වෙච්ච නිසා. ධර්මයට ළඟා වුණොත් එයා මොකද වෙන්නේ? අන්න අර සේරම තියෙන කෙලස් ටික පහ වීගෙන යනකොට මොකද වෙන්නේ? අන්න අර මෙතෙක් මොට වෙලා තිබිච්ච ඥානිය මුවහත් වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම මේ රටේ මේ සමාජයේ බොහෝ තරුණ පිරිස් ඉන්නවා බොහෝ ඥානිය තියෙන. හැබැයි මේ ඥානය වැරදි පැත්තට දැන් හැරිලා තියෙන්නේ. පිරිසුදු ඥාන නෙවෙයි අපරිසුදු ඥාන තියෙන්නේ. ඒ නිසා ඒ අය සමුදය නිරෝධය නෙවෙයි සමුදය හැමතිස්සෙම දකින්නේ සමුදයයි වර්ණනා කරන්නේ. ඒ නිසා ඒ කට්ටිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලට මහා වටිනාකමක් දෙනවා. ඔබේ දරුවෝ වුණත් මේ සමාජයටයි ගමන් කරන්නේ. ඒ නිසා ඒ දරුවෝ මේ විෂම අදහස් ඇති මේ විෂම මිනිසුන් අතරට යනකොට මේ ඥානයෙන් පිරිහිච්ච මනුෂකමින් පිරිහිච්ච ජන සමාජයට යනකොට ඔවුන්ට ඔබ මේ අවබෝධය ලැබලා දීලා තිබුණ නැත්නම් ඔබ ගැනත් කනගාටු වෙන්නයි වෙන්නේ. අහෝ දෙමව්පියන්ට වෙච්ච දෙයක් කියලා දෙමව්පියන්ට. ඒ අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ධර්මයේ ගැඹුරින් දකින්න මේ රූප ආයතනේ, ශබ්ද ආයතනේ, ගන්ධ ආයතනේ, රස ආයතනේ, පොට්ටබ්බ ආයතනේ, ධම්ම ආයතනේ මේවා ආයතන වෙන්නේ ඇයි? මම එකක් විග්‍රහ කළේ ඔබට. එකක් දෙකක්. රූපයයි ශබ්දයයි. ඔය විදිහම ගන්ධය, රසය, ඊළඟට පොට්ටබ්බය සහ ඒ අදහස් ධර්ම. දැන් ඔය අදහස් කිව්වහම හැමෝටම ප්‍රශ්නයක් ඇද්ද මොනවද මේ ධම්ම කියන්නේ? ධර්ම කියන්නේ උතන අදහස් වලට. දැන් බුදුරජාණන් වහන්සේ දුන්නේ අදහස් තමයි. ඒවා ශ්‍රී සද්ධර්මයේ. ඒ ලෝකෝත්තර අදහස්. ලෝකයටත් අදහස් තියෙන. ඒවට කියන ධම්ම කියලා. එතකොට මනට ඝට්ටණය වෙන නිසා ඒවට ධම්ම කිව්වා. ධම්ම ආයතනෙ. මන්ත්‍ර ඝට්ටණ වෙන ආයතනෙ. එතකොට
අනිදස්සනං අප්පාටික. ඒව දකින්නත් බැරි ස්පර්ශ කරන්නත් බැරි රූප කොටාස ඇතින අනිදස්සනං අප්පාටිකන් ධම්මායතන පරියාපන්න රූපං. ධර්මායතන ඇතුළත් වන්නා රූප. ඒක තමයි අදහස් කියන්නේ. දැන් එතකොට අදහස් කිව්වහම ඔය අදහස් තමයි ඔය ගොඩක් වෙලාට ඔය ලිඛිත මාධ්‍යෙන් එන්නේ. ඔය නව කතා කියනවා, කෙටි කතා කියනවා, රහස් පරිසර කතා කියනවා. ඔන්න ඔය මාධ්‍යෙන් එන්නේ අන්න අර අදහස්. දැන් ඒවටත් අපි බොහෝ ඇලුම් කරනවානේ. ඒ විතරනේ තව විවිධාකාර දෘශ්‍ය මාධ්‍යයෙන්, ලිඛිත මාධ්‍යයෙන් ඒ අදහස් එනවා. එතකොට මේකදුනේ මේ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ අරමුණු ආයතන බවට පත් වෙච්ච සමාජයක මිනිසයන්ට විවේකයක් කියලා එකක් ලැබෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ මෙහෙම උදාහරණයක්. අවුරුද්දේ දවස් 365ම වැඩ කරන ආයතනයක් තියෙනවා. පැයක්වත් නවත්තන්නේ නැහැ. මොනම දෙයකටවත් නවත්තන්නේ නැහැ. අපි නෝ කෑමටවත් නවත්තන්නේ නැහැ. වැඩ කරනවා පිස්සු බල්ලෝ වගේ. ඉවරයක් නැතුව වැඩ කරනවා. මුළු දවස් 7මත් පැය 24මත් ඒ විදිහට දවස් 365මත් වැඩ කරනවා. දැන් මේකේ වැඩ කරන මිනිසයාට මොකද වෙන්නේ? හැම තිස්සෙම මහා වෙහෙසක් තියෙන්නේ. පාවෙලා ඉන්නේ. මොන කර්මයකටද යකෝ මම මේ කරගහලා ඉන්නේ කියලා. වැඩ කරත් කහ කලකිරීමකට පත් වෙලා වැඩ කරන්නේ ඇයි? විවේකයක් දෙන්නේ නැහැ. කරන්න දෙයක් නැතිකමට රස්සාව කරනවා මිසක් උවමනාවකින් උනන්දුවකින් වැඩ කරන්නේ ඇයි? විවේකී නැහැ. ඇයි ඒකට හේතුව? ඒ ආයතනය අධික විදිහට ක්‍රියාත්මක වෙනවා. හැම මොහොතකම ආයතනයක් වශයෙන් හැමතිස්සෙම රැස් කරනවා. දැන් ඔබ දැකලා ඇති සමහර වෙළඳ ආයතන තියෙනවා. අහිංසක දරුවෝ රස්සාවක් නැතිකමට ඒවට වැඩට යනවා. වැඩට ගියාම මේ ළමයි ඉඳගත්තොත් ශ්‍රමය අපතයයි කියලා මොකද කරන්නේ? පුටුවක්වත් තියන්නේ ආයතන ඇතුලේ පේනමානි. කකුල් කෙටි දෙක ඉදීම වෙනකන් හිටගෙන ඉන්නවා. නැති බැරි කමට රස්සාව කරනවා ආණ්ඩ. එතකොට මොකද වෙන්නේ? කරන්න දෙයක් නැතිකමට රස්සාව කරනවා මිසක් එපා වෙලා ඉන්නේ. දැන් මම උපමාවක් ඔය කිව්වේ. එනම් බලන්න මෙන්න මේ සිත නැමැති මායාවේ ආයතන 12ක් තියෙනවා. සිත නැමැති මායයත් ලොකු ව්‍යාපාරිකයෙක්. 6ක් අභ්‍යන්තරයේ පිහිටනවා, 6ක් බාහිර වශයෙන් පිහිටනවා. මේ 12ම අකණ්ඩ වැඩ. දැන් මොකද වෙන්නේ? අභ්‍යන්තර ආයතන 6, චක්ක ආයතන, සෝත ආයතන, ගාහන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන. බාහිර ආයතන 6 රූප ආයතන, සද්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, ධම්ම ආයතන. දැන් මොකද වෙන්නේ බලන්න. දිගින් දිගට මේ ආයතන වැඩනම් පැය 24ම වැඩනම් දවස් 7ම වැඩනම් 365 දවසම වැඩනම් මොකද වෙන්නේ? දැන් මේ මායාවේ එකම සේවකයා ඉන්නේ. ඒ තමයි ලෝක සත්‍යය. අර අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් සකස් වෙලා ඉන්න සත්‍යයයි ඒ ආයතනය ඇතුළේ ඉන්න සත්‍යය. මේ සත්‍යයට මේ ආයතන 12න් වැඩ කරන්න සිද්ධ වෙනවා. නොනවත්ත වැඩ කරන්න සිද්ධ වෙනවා. මේ හාම්පුදා කිසිම කම්පාවක් නැති එකෙක් ඉඳ ගන්නවත් දෙන්නේ නැහැ. මොකද ඉඳගත්තු ශ්‍රමය අපතේයි කියලා. නිසා පුටුවක්වත් තියන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? දුවනවා. ආයතන 12ක් වැඩ කරනවා මේ ලෝක සත්‍යය. දැන් මොකද වෙන්නේ? වැඩ කරනවා විවේකයක් නැහැ. දැන් විවේකයක් නැති වෙලා මොකද වෙලා තියෙන්නේ? එපා වෙලා තියෙන්නේ දැන්. කලකිරලා තියෙන්නේ මොන කර්මයකටද මේ මුහුණ දීලා තියෙන්නේ කියලා කල්පනා කරනවා. තින් තමන්ගේ අසරණකම නිසා අනේ බැරි ගාදේ වැඩ කරනවා. මොකද කරන්න දෙයක් නැහැ නිති. අපේ ලබා උපන් හැටිනේ කියලා දුක් විඳගෙන ජීවත් වෙනවා. මේ අභ්‍යන්තර සහ බාහිර ආයතන 6 වහලෙක් වෙලා, ගැත්තෙක් වෙලා, ඉත්තෙක් වෙලා, අතවැසියෙක් වෙලා ලෝක සත්‍ය අනන්ත පරිමාණ දුකක් උහුලනවා. ඉවරයක් නැහැ. චක්ක ආයතන වෙනුවෙන් වැඩ කරන්න ඕන, රූප ආයතන වෙනුවෙන් වැඩ කරන්න ඕන, සෝත ආයතන වෙනුවෙන් වැඩ කරන්න ඕන, සද්ද ආයතන වෙනුවෙන් වැඩ කරන්න ඕන. ඔය විදිහට ඒවන් උපසංහාරිතුරු ආයතන වෙනුවෙනුත් වැඩ කරන්න ඕන නෑ. ඒ නිසා මොකද වෙන්නේ? විවේකයක් නැහැ. විවේකයක් දෙන්නේ නැහැ. සිත නැමැති මායя. බොස් ඉඩක් දෙන්නේ නැහැ. කොහෙම ඉඳ ගන්නවත් දෙන්නේ නැහැ සමහර ලෝක සත්‍යයන්ට. එතකොට ඒ අඬා වෙලපොන මට ඉඳ ගන්නවත් වෙලාවක් නැහැ. සමහර ලෝක සත්‍යයන්ට මාර යන්නේමෙති බොස් හුස්ම ගන්නවත් වෙලාවක් දෙන්නේ නැහැ. ඒකට කියන මට හුස්මක් අටක් ගන්න වෙලාවක් නැතුව මේ ඉන්නේ. එකම සේවකයා ඉන්නේ වැඩේ ගියා. මුළු කම්පැනි 12ටම. එක බොස් කෙනෙකුයි එක සේවකයෙකුයි ඉන්නේ. බොස්ට තමයි කම්පැනි 12ම අයිති. එක සේවකයෙක් තමයි මේ කම්පැනි 12න් වැඩ කරන්නේ. බලාපොරොත්තු වෙන්නේ හැමතිස්සෙම කර්මයේ නැමැති ලාභේ. තර කරගන්න account එකක් තියෙනවා ස්විස් බැංකුවේ. ඒක තමයි කර්ම භාවය. ඒකේ තමයි සල්ලි ටික දාගෙන ඔක්කොම පෝෂණය කරගෙන අරන් යන්නේ. එතකොට හැමතිස්සෙම වැඩ ගන්නවා. සමහර මිනිස්සුන්ට කොච්චර මේ බොස්
අකාරුණික විදිහට කටයුතු කරනවද කිව්වොත් සමහර ලෝක සත්‍යෝ කියනවා ලෙඩකට දුකකට බෙහෙතක් හේතක් ගන්න වෙලාවක් නැහැ. සමහර ලෝක සත්‍යයන්ට අම්මා තාත්තා බලන්න යන්න වෙලාවක් නැහැ. සමහර ලෝක සත්‍යයන්ට තමන්ගේ දරුමල්ලන්ගේ දුක සැප හොයන්න වෙලාවක් නැහැ. සමහර සත්‍යයන්ට අඩුම තරමේ වෙන මොකුත් ඕනේ නැහැ. ඇඟපද පුරුසිදු කරගන්නවත් වෙලාවක් නැහැ. එච්චර අවිවේකයි. ඒ කියන්නේ ඒ තරම් වැඩ ගන්නවා. සමහර ලෝක සත්‍යයන්ට දැන් වැඩ කරලා එපා වෙලා නමුත් ඉන්නේ. කරන්න දෙයක් නැහැ අයියේ. යන්න වෙන තැනක් දන්නේ. කරන්න දෙයක් නැහැ. මේක තමයි අපි ලබා උපන් හැටි. මේක තමයි අපේ කර්මයේ කියලා ගෙවන්න වෙලා තියෙන්නේ. ආයතන 12 වැඩ කරනවා. ඔබ දේ සේවකයා නිරන්තරයෙන් විවේකයක් නැතුව මාරයා නැමැති හාම්පුදාට ඒ වහල් මෙහෙවරේ යෙදෙන සේවකයා ඔබද නුවණින් කල්පනා කරලා බලන්න. එහෙනම් මේ ආයතන 12න් ලැබෙන ලාභය ඔබට නෙමෙයි ලැබෙන්නේ. ඔබ හිතන් ඉන්නේ ඔබට ලැබෙනවා කියලා. මේ හාම්පුදා ඔබ රවට්ටලා තින්නේ. කිසිම ලාභයක් ඔබට ලැබෙන්නේ නැහැ. ඔබට වෙහෙසක් විතරයි උරුම වෙන්නේ. ඔය ආයතන 12ටම කොච්චර මැරීගෙන වැඩ කරා. ඔය එක ආයතනින්වත් ලැබෙන කිසිම ලාභයක් ඔබට අයිති නැත. ඒ සමස්ත ලාභයම 100%ක්ම සුද්ධ ලාභයයි සිත නැමැති මායයට. ඒ නිසා පින්වතුනි මෙන්න මේ බව තේරුම් ගන්න ඕන. එතකොට මෙන්න මේ ආයතන කෙරෙහි ඇති චන්දරාගෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ ආයතන 12 එකම සේවකයා වෙලා ගැත්ත වෙලා මේ 12ට සේවය කරමින් ඉන්නකම් මේ 12ට මාර්යා නැමැති බොස්ගේ වචනෙට එක පයින්ම එකඟ වෙලා කියන පදයට නටමින් වැඩ කරනකම් ඔබට මේ සිත නැමැති මාර්යාගේ තරම දකින්න හම්බ වෙන්නේ නැහැ. සිත නැමැති මාර්යාගේ තරම දකින්න හම්බෙන්නේ කවදා හරි දවසක මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගෙන මේ ආයතන කෙරෙහි තියෙන චන්දරාගෙන් නිදහස් වෙද්දී ටික ටික මේ චන්දරාගය දුරු වීගෙන යද්දී කර්ම භවයේ නිරෝධ වීගෙන යනකොට සිත නැමැති මාර්යාගේ තරම දැනගන්න පුළුවන් ඔබට. මේ තුච්ච නින්දිත සිතේ අවිජ්ජාවට තෘෂ්ණාවට නතු වෙලා සත්වයක් වශයෙන් ඒ සිතට වහල් මෙහෙවර යෙදෙන තාක්කල් අර රූපේ හඹාගෙන යමන් මේ ශබ්දය හඹාගෙන යමන් මේ ගන්ධය මේ රසය මේ ස්පර්ශය මේ අදහස හඹාගෙන යමන් කියලා ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම හඹාගෙන යන තාක්කල් අර ආස්වාදය ලැබමු මොහොතින් හරි නරකින් හරි ලැබමු වංචාවෙන් හරි ලැබමු කුසලයේ අකුසලයේ ඕ වැඩක් නැහැ මුකුත් යනාදි වශයෙන් කොයි විදිහෙන් හරි කමන්නේ ආස්වාදය ලබන්න ඕන කියලා ඒ සිත නැමැති මාර්යා කියද්දි ඒ වචනට කන් දීලා ඒ විදිහටම කටයුතු කරමින් වාසය කරද්දි හරි හොඳ සිතක් තමයි තිබුණේ. එදාට මුකුත් ප්‍රශ්නයක් නැහැ. මොකද අනුසෝතගාමිනී ගඟ පහළට යන්නේ ඉතින් මොකටද වළක්වන්නේ මොනවාක්වත්. වළක්වන්න දෙයක් නැහැ මුතුවේ. කොහොමත් යන්නේ විනාශය කරා දුක්ඛ ස්කන්ධය කරා. ඒ නිසා එදාට හරි හොඳයි සිත. එදාට ඔබට මේ සිතේ යථාර්ථය පේන්නේ නැහැ. මොකද සිත වෙස්මුණක් දාගෙන ඉන්නේ. ඊට පස්සේ මොකද වෙන්න ඕන? අර ශ්‍රේවකයා නොසැලී මොකද කරන්නේ? දිගින් දිගටම ආයතන සියල්ල කෙරෙහි තියෙන චන්දරාගය දුරු කරමින් හැම ආයතනයක්ම වහගෙන යනවා දැන්. බුත්තද්වාරං දැන් ඔක්කොම ආයතන දොරවල් වහනවා. දැන් මොකද වෙන්නේ? දැන් මාර්යා නැමැති බොස්ට ලැබෙන ලාභය දවසින් දවස අඩු වෙලා යනවා. දැන් මාර්යා නැමැති බොස්ගේ පැවැත්ම දවසින් දවස අහෝසි වෙනවා. පැවැත්ම දවසින් දවස අවසන් වෙනවා. ඔහොම ගිහිල්ලා ආයතන 12ම වහලා ආයතන 12ම ලැබෙන ලාභය නැත්තරම නැති කරපු දවසට මාර්යා නැමැති බොස් පරාජයටපත් වෙනවා. ඔහු මරණයටපත් වෙනවා. ඔහුට නැවත ඒ ආයතන පවත්වාගෙන යමි හැකියාව නැතුව යනවා. ඒ නිසා එදාට සේවකයා සදාහරණ නිදහස් වෙන මරුකුලේ. එදාට ඒ සේවකයා ඒ සියලු ආයතනයන්ගෙන් නිදහස් වෙච්ච ඒ කිසිවක අයිතියක් නැති බව ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙක් බවට පත් වෙච්ච දවසට ඔහු ඒ මහා දුක්ඛ ස්කන්ධයෙන් සදාහරණ නිදහස් විමුක්තියටපත් වෙනවා. එහෙනම් ඔන්න ඔය මාර්යා නැමැති බොස්ට ලැබෙන ලාභය දැන් අඩු වීගෙන යනකොට ආයතනයන්ගෙන් මොකද වෙන්නේ? දැන් හිත නැමැති මාර්යා කිපෙන්න පටන් ගන්නවා. දැන් බණහඬ ඉස්සෙල්ලා අපි හිටපු මානසිකත්වයේ තුල හොඳට හැකන නාසය දිව හැරිමස පින උනානේ. හොඳට පිනෙව්වා. හොඳට ඒවා පරිහරණය වුණා. දැන් බණහඬ ගත්තාට පස්සේ මොකෝ උනේ? දැන් මේවා අවබෝධයෙන් දැන් පාලනය වෙන්න පටන් අරන් සංවර වෙන්න පටන් අරන් දැන් අන්න ආයතනෙන් ලැබෙන ලාභය අඩු වෙලා දැන් ඕනම ආයතනයක ලැබෙන ලාභය අඩු වුණොත් ඔබට බලා ගන්න පුළුවන් ඒ ආයතනයේ ප්‍රධානියගේ තරම කෙබඳු පුද්ගලයෙක්ද කියලා එදාට පිස්සු බල්ලෙක් වගේ වෙයි. මොකද ඇතුළේ ඉන්නේ මාරයෙක්නේ. ඒ මාරයා අවදි නොවි ඉන්නේ ඇයි? මාරයාට උමනා විදිහට වැඩ කටයුතු සිද්ධ වෙන නිසා. ඒ මාරයා එළියට එන්නේ කොයි වෙලාවද?
ඌට ඕන විදිහට වැඩ කටයුතු සිද්ධ වෙන්නේ නැති දවසට. එහෙනම් බෙන්වතුනි මේ මනහගෙන ඔබ ඉදිරියට යනකොට ඔබ මෙන්න මේ වෙසරට මුහුණ දෙන්න පුළුවන්. එතකොට සුද්ධ සිංහලෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. බණහන භික්ෂුවටත් බයින්න පුළුවන් ඔබේ සිත. ඔබම කල්පනා කරගන්න. ඉතින් ඒක පුදුමයක් නෑ. ඇයි ඒ? මෙන්න මේ කාලකන්‍ය නිසා තමයි මගේ ආයතන ටික ඔක්කොම විනාශ වෙලා ගියේ. මේ ආයතන වැහෙන්න ගත්තේ. මගේ ලාභේ නැති වෙලා ගියේ කියලා. අන්න දැන් අර ඇත්ත පෙන්ලා දුන්නොත් මේ ලෝකේ අසරණියට ඒ අසරණිය ඇත්ත තේරුම් අරන් අර විදිහට අර ආයතනයන්ගෙන් නිදහස් වෙනකොට එදාට ප්‍රධානියා කාටද දොස් පවරන්නේ? අර තමන්ගේ සේවකයාට ඇත්ත පැහැදිලි කරලා දීපු කෙනාට. බලන්න ඒක කොච්චර ගැඹුරට විග්‍රහ කරන්න පුළුවන්ද කියලා. ලෝකේ පහළ වෙනවා හිටි ගමන් දාර්ශනිකයෝ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් ලෝකේ එක එක ජාතිය දාර්ශනිකයෝ හිටියා. ග්‍රීසියා රෙමි. ඒ විතරනේ ඉන්දියානු සමාජය හැමතැනම. දැන් මෙන්න මේ අය ඒ පවතින ක්‍රමයට එරෙහිව මනුෂ්‍යයන්ව ඥානනය කරනවා. එතකොට මොකද වෙන්නේ? ඥානනය කරාම අර ඒ රට පාලනය කරන පාලකයාට මේක මහා ප්‍රශ්නයක් වෙනවා. මොකද පාලකයා හැමතිස්සෙම රටේ ඉන්න රටවැසියව ගුණාට අඳගෙන රටවැසියව මෝඩෙක් බවට පත් කරලා රටවැසියව අඥානයක් කරලා තමයි තියාගෙන ඉන්නේ. එහෙම හිටියොත් තමයි රජාට රජසැප විඳින්න පුළුවන් වෙන්නේ. රටේ මිනිස්සු රජාට වඩා චින්තනයෙන් දියුණු මිනිස්සු කොට්ටාසයක් බවට පත් වෙච්ච දවසට රජා අහෝසි වෙනවා. නිසා රජුරු හැමතිස්සෙම කැමති රටේ මිනිස්සු මෝඩ වෙන තරමට. එතකොට මොකද වෙන්නේ? මෝඩ වෙලා දුක් විඳිනවා. රජා රජසැප විඳිනවා. එදාට මොකද වෙන්නේ? ලෝකේ ඒ මිනිසයාගේ මොකක් හරි පිනකට ඒ රටේ සමාජෙ පහළ වෙන දාර්ශනිකයෝ ඥාණයෙන් බුද්ධියෙන් උසස් මිනිස්සු. එදාට මොකද වෙන්නේ? ඒ අය ඇත්ත පෙන්ලා දෙනවා. උඹලා දුක් විඳින්නේ මෙන්න මේ හේතුව නිසා. යනාදි වශයෙන්. එතකොට මොකද කරන්නේ? එදාට වෙන දේ තමයි රජුරෝ කිපිලා අර දාර්ශනිකයෝ මරා දමනවා. ඒක මුළු මානව ඉතිහාසය පුරාම දකින්න ලැබෙන එකක්. රෝමේ ග්‍රීසිය හැමතැනම සොක්‍රටිස් පවා අන්තිමට මැරෙන්නේ වස බීලා. වස බීලා නෙවෙයි වස පොව්වලා. උපක්‍රමයකින් හරි මරනවා. මොන විදියකින් හරි මරනවා. මොන විදියකට හරි මරනවා. ඇයි ඒ? එයා හිටියොත් මේ ලෝකේ මිනිසු ඥානණය වෙනවා. මිනිසු ඥානණය වුණොත් තමන්ට මහා වාසියක් වෙන්නේ. තමන්ගේ පැවැත්ම නිරුද්ධ වෙනවා. එහෙනම් බලන්න ඔබ නුවණින් කල්පනා කරන්න ওই වගේ අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ නිසා පින්වතුනි බලන්න ওই සිතේ ස්වභාවය වෙ තියෙන්නේ. දැන් මේ ලෝකයේ තුලින් ඔබට පේන්නේ මේ සිතේ ස්වභාවය තුච්ච නින්දිත සිතේ ස්වභාවය මේ. ඒ තුච්ච නින්දිත සිතටම වහල් වෙච්ච මිනිහෙක් ඉන්නවනම් මේ ලෝකේ ඒ මිනිහා මහ තුච්ච මිනිහෙක් කියලා අපිට පේනවා එදාට. දැන් මේ ලෝකේ තුච්ච මිනිස්සු ඉන්නවනේ. හිතන දේ කරන මිනිසුන්ට අපි කියන තුච්ච පහත් නින්දිත අදම මුග්ධ මිනිස්සු. හිතුනොත් ඕන අපරාධයක් කරනවා. අතදරුවෙක් හරි නසනවා. ඕන දෙයක් කරනවා. හිතුනොත් හිතන දේම කරනවා. මෙන්න මේ වගේ මිනිස්සු කෙනෙකුට මොකද හිතෙන්නේ? ශික්ෂණය කියන එක බිඳුවයි. ඒ කියන්නේ සිත දමනය කර ගැනීමක් නෑ ඒකටයි. බුද්ධ වචනය බිඳුවක්වත් ඇහිලා නෑ මාත්‍රයක්වත්. ඒ නිසා ඒ අසත්පුරුෂයා දන්නේ නෑ මේ මහා ව්‍යසනයක් මේ ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ මේ මාර්ගයක් ඇතුලේ ඉන්නේ මේ සම්පූර්ණයෙන්ම මේ ව්‍යසනයක් කරා විනාශයක් කරා තමයි රැගෙන යන පරම සතුරෙක් මේ ඇතුලේ ඉන්නේ කියලා. ඒ මනුස්සයා දන්නේ එකක දිසෝ දිසං ඥාන්තං කෛරා වේරිවාපන වේරිනම් මිච්ඡාපන හිතං චිත්තං පාපියෝනම් තතෝ කරේ කිය. ඒ කියන්නේ වෛරක්කාරයෙක් තමන්ගේ වෛරක්කාරයට සතුරට කරන හානියටත් වඩා විශාල හානියක් අවබෝධයටපත් නොවිච්ච මිච්ඡාපන හිතං චිත්තං මේ කාමී ආස්වාදයේ සැපයි කියන මේ මිත්‍යාව වැහගත් සිත ඒ සත්‍යයට සිද්ධ කරනවා. එහෙනම් වැඩියම හානි කරන අසත්පුරුෂ පරම සතුරයින අප තුලමයි සිත. එහෙනම් පින්වතුනි මේ ලෝකේ ඔබට බැලුවාම මේ ලෝකේ ක්‍රියාකාරීත්වය දිහා ඔබට පේනවා නම් පහත් නින්දිත තුච්ච මිනිස්සු. ඒකේ තේරුම ඒ පුද්ගලයා අමා ධර්මීය කියන මේ උතුම් වූ ධර්මයේ මාත්‍රයක්වත් ඔහුගේ චිත්තේ ස්පර්ශ වෙලා නැහැ කියන එක. මේ රටෙත් ඉන්න පුළුවන්, විද රටවලත් ඉන්න පුළුවන්. එහෙනම් ඔන්නේ අනුසාරයෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් කවදාවත් ඔහුගේ ඥානය අවදි වෙලා නැහැ කියලා අංශු මාත්‍රයක්. යම් දවසක අංශු මාත්‍රයක් හරි අවබෝධ වුණොත් ධර්මයේ අන්න එදාට සත්පුරුෂයෙක් වෙන්න පටන් ගන්නවා. දැන් අර අඟුලිමාල මිනිමාර හිටියේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය එක වචනයයි දෙකයි මම නැවතුණා තොපත් නැවතියන් කියලා කියනකොටම ඒ අර්ථය උන්වහන්සේ පසක් කරගන්නකොටම ආයුධ බීම සදාටම සියලු දුක්ඛ ස්කන්ධය පසකින් කියලා උන්වහන්සේ අරිහත් භාවයට පත් වුණා. ඒ නිසා ඔය ඕනම අසත්පුරුෂයෙක්ට සත්පුරුෂයෙක් වෙන්න පුළුවන් කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුරෙන්. ඒකට ඒ අයට අදහසක් ඇති වෙනවනේ. ඒ වගේම තමයි කල්යාණ මිත්‍රත්වයට පිහිට වෙන්නත් ඕන. අසත්පුරුෂය දැකලා ඔක අසත්පුරුෂය කියලා බැහැර කරන්නෙම නැතුව දැන් මුළු සවැත් නුවරම අඟුලිමාලව ප්‍රතික්ෂේප කරද්දී සම්මා සම්බුදු පියාණන් වහන්සේ විතරයිනේ ළඟට ගියේ. ඒ වගේ අපි එයාට පිට වෙන්න ඕනේ. හැබැයි අසත්පුරුෂය ඇසුරට යන්න එපා.
අසත්පුරුෂය ඇසුරු කරන මගේ මිත්‍රයෙක් හිතවතෙක් කියලා සලකන්න එපා. හැබැයි කරුණාවෙන් පිහිට වෙන්න අවස්ථාවක් ලැබුණොත් එදාට පසු බහින්නත් එපා. එයාට උපකාර කරන්න. මොකද කල්යාණ මිත්‍රයෝ උපකාර කළොත් තමයි කවදා හරි දවසක අසත්පුරුෂයා සත්පුරුෂයෙක් බවට පත් වෙන්නේ. එහෙනම් පින්වතුනි මේ අපිට ලෝකේ දකින්න හම්බ වෙන්නේ ওই සිත. මේ සිතේ පැවැත්ම නැති කරන්නේ කුමකින්ද? ධර්ම ඥානි. ධර්මයෙන්. එහෙනම් මේ ධර්ම ඥානය ලබන්න යනකොට ඔබ බණ අහගෙන ඒ මාර්ගයේ යනකොට මොකද වෙන්නේ? සිත නැමැති මායයට ලැබෙන වරප්‍රසාදයේ ලාභය අඩුයි කියනකොට සිත නැමැති මායයා අන්න වීර වැඩලා ඊට පස්සේ මොකද කරන්නේ? ඒ බණ අහන්න තියෙන හැම අවස්ථාවකම අහුරන්න උත්සාහ ගන්න. මෙන්න මෙතෙන්දී අහුවෙච්ච අය කී දෙනෙක් ඉන්නවද? ඔබ ප්‍රඥාවෙන් සිහි බුද්ධියෙන් වාසය කරන්නා වූ හිත පොඩ්ඩක් හරි පිරිසිදු කරගත්ත ශ්‍රාවකයෙක් නොවේ නම් අනිවාර්යෙන් ඔබ අහු වෙනවමයි මාර්ගයට. අහු වෙනවමයි. එයින් පස්සේ මොකද වෙන්නේ? එතනින් එහාට ධර්මය අහගන්න බැරුව යනවා. ඊට පස්සේ මොකක් හරි හේතුවක් නිසා එක්ක හාමුදුරන්ගේ වැරද්දක් අදපු දෙයක් කියනවා. එහෙම නැත්නම් මොනවා හරි ධර්මයේ අඩුවක් පාඩුවක් කියනවා, සිදුරක් හොයනවා. ඊට පස්සේ ධර්මයෙන් ඈත් වෙනවා, නිවනින් ඈත් වෙනවා, අන්තිමට සංසාර දුකට ආයෙද වැටෙනවා. ඒ නිසා පින්වතුනි, ඒක තමයි කියන්නේ ඔබ විශ්වාස කරන්නේ ඔබේ සිත කියන දේ නම් ඔබ බොහෝ විශාල අනුතරක් ඉදිරියේ ඉන්න කෙනෙක්. ඔබ විශ්වාස කරන්න ඕන සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන වචනය. ඔබ විශ්වාස කරන්න ඕනේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරෙන් කල්යාණ මිත්‍රයා මතු කරන වචනය මිසක් ඔබේ සිත ඇතුලෙන් එන වචනේ නෙවෙයි. ඔබේ සිත ඇවිල්ලා මායя උත්සාහ ගන්න ඔබට හොඳක් කරන්න නෙවෙයි. ඔබට වරදක් කරන්න. උදාහරණයක් වශයෙන් කිව්වොත් දැන් මෙහෙම ධර්ම දේශනාවක් සිද්ධ වෙන වෙලාවේ කෙනෙක් ඉස්සරහින් ඉඳගෙන බණ අහගෙන ඉන්නකොට ඇතුළාන්තේ ඉන්න මායя කියනවා දැන් බණ ඇහුවා ඇති යමල්ලා ගිහිලා නිදාගමු කියලා. එතකොට භික්ෂුව කියනවා නෑ යන්න එපා. නිදිකට හැරලා වතුර ටිකක් හරි බීලා ඔලුවට ටොක්ක්ක් හරි අනගෙන මේ බණ ටික අහපල්ලා කියලා. දැන් බලන්න එතකොට මේ පුරුෂයා කවුරු හරි පුද්ගලයා මේ වෙලාවේ කාටද කන් දෙන්නේ? මේ වෙලාවේ කල්යාණ මිත්‍රයාටද කන් දුන්නේ? එහෙම නැත්නම් තමන්ගේම සිතටද කන් දුන්නේ? ඔහු ඒ කන් දීපු කෙනානෝ එහොට සැපුදානවද දුකුදානවද කියලා තීරණය වෙන්නේ. ඔහු වෙලාවේ මාරයට කන් දුන්නොත් මාරයා කියන්නේ යමල්ලා නිදාගමු කියලා මුළු සසර පුරාම නිදාගත්තක නේද කරේ? වසර කෝටි ගණන් තිස්සේ නිදාගෙන ඉන්නේ මරණින්දක. දැනුත් අවදියෙන් ඉන්න බැරි නම් දැන් අවදි වෙන්න බැරි නම් ආය අවදි වෙන්න පුළුවන් කාලයක් ළඟපාතක නම් මුණ ගැහේ කියලා හිතන්න එපා. එතකොට ඒ නිසා මේ මරණින්දෙන් අවදි කරන්න බුදුරජාණන් වහන්සේ කල්ලාන මිත්‍ර උත්සාහ ගන්නවා. ඔබ කාටද කන් දෙන්න ඕන? ඔබ ඔබේ සිතේ ඇතුලෙන් එන්නා වූ සිත අභ්‍යන්තරයෙන් ඉන්නා වූ මායя මතු කරන්නව අදහසක විතර්කයට නම් ඔබ කන් දෙන්නේ. ඔබ දුකයි වැළඳගත්තේ. ඒක තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මේ අනුවෝහාරිකයි. න්‍යාය විතරක් දැනගෙන මේ සංසාරයෙන් ගැලවෙන්න බෑ. ධර්මය අනුගමනය කරනකොට විවහාරික වශයෙන් අපේ මේ භාවිතයේ තියෙන ගැටලු හඳුන ගන්නවා. එතකොට අපට පුළුවන්කම ලැබෙනවා ඒකට විසඳුමක් මේ ධර්මයෙන් හොයා ගන්න. එහෙනම් ඔය අමතර දෙයක් කිව්ව විශේෂයෙන්ම මේ ධර්ම මාර්ගයේ ගමන් කරන පින්වතුන්ට. එහෙනම් පින්වතුනි මෙන්න මේ 12 ආයතන ගැන මෙන්න මේ ආකාරයෙන් අපි දැන් ප්‍රත්‍යක්ෂ කර ගන්න. එහෙනම් ඔන්න ඔය 12 ආකාර ආයතන පිළිබඳ චන්දරාගය දුරු කිරීම නිවන් මගයි. චන්දරාගය දුරු කිරීමෙන් පත් වෙන නිවනට. එහෙනම් දැන් ඔබට ඒ උපමා ඇසුරෙන් ඒ දේශනා ඇසුරෙන් ඒ ව්‍යාකරණ ඇසුරෙන් පැහැදිලි වෙන්න ඇති මේ චක්ක ආයතනෙ සෝත ආයතනෙ ගාහන ආයතනෙ ජීව ආයතනෙ කාය ආයතනය මන ආයතනය කියන අභ්‍යන්තර ආයතන හයත් රූප ආයතනෙ සද්ද ආයතනෙ ගන්ධ ආයතනය රස ආයතනය පොට්ටාබ ආයතනය ධම්ම ආයතනය කියන මේ බාහිර ආයතන හයත් කියන මේ 12 මායයට අයිති බව මේ කිසිම ආයතනයක අයිතියක් Tamanට නැති බව ඒ සියල්ල නැවත නැවත දුකම ගොඩනගන අර්ථයෙන් ආයතන බව බවට හැඳින්වෙන බව යනාදි වශයෙන් දහම් ව්‍යාකරණ රසක් අවබෝධ වෙන්නට ඇති. එහෙනම් මේ ධර්මයට මනාකොට කන් දීමෙන් මේ ලද දහම් ව්‍යාකරණයන් ඇසුරින් ලද අවබෝධය ඒකාන්ත වශයෙන් ඔබට මේ සංසාර දුකින් නිදහස් වෙන්නට හේතු වාසනා වෙනවා. මිච්ඡා චක්ක සූත්‍රයේ මහා උසස් ශ්‍රේෂ්ඨ වූ දේශනාවක්. මේ සූත්‍ර දේශනාව මනාකොට කන් දීලා අවබෝධ කරගන්න උත්සාහ ගන්න ඕන. අද දවසේදී ඇහුවා වගේම ලබන සතියේදී එහි ඉතිරි දහම් කාරණා ටිකටත් කන් දීලා ඒ අවබෝධය තර කර ගන්නට ඕන. එහෙමනම් මේ සුදහම් ව්‍යාකරණයන් ඇසුරෙන් ඒලද දහම් අවබෝධයේ ධර්ම ඥානය ඒකාන්ත වශයෙන් මේ සියලු ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දමන සුපායස රාග දේශ මොහ යන 11 කින්නෙන් දැවෙනා මේ භයංකාර ඝෝර කටුක සංසාර දුකින් අත මිදී ඒ සදාතනික සැප ඇති අජරාමරු අමා මහා නිවනින්ම සැනසෙන්නට මහා පුණ්‍ය සම්පත්තියක් කුසල සම්පත්තියක් වේවා කියන අදිෂ්ඨානය දරාගෙන මේ ලද උත්තරීතර මනුස්ස භවයෙන් අග්‍රඵල නෙලාගෙන අග්‍ර සැපත උදා කරගෙන මේ උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනයේදීම ඒ සදාතනික පරිනිර්වාණමා ශාන්තියම උදා කර ගන්නවා කියන අදිෂ්ඨාන යුක්තව කවුරුත් හඬනගා සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.
සදහවතුනි රාගම පදිංචි චන්ද්‍රා මුදලිගේ මහත්මිය සහ එතුමියගේ පුතුණුවන් තීක්ෂණ පත්‍රණ මහතා ඇතුළු පවුලේ ඥාතීන් විසිනුයි 132 වන ලෝතුරු අරණ ධර්මදේශනාවට තනිදායකත්වයක් දරමින් සංවිධානය කළේ. එතුමියගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම සඵල වේවා. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාර වාසී පූජ්‍යපාද මාපලගම සුසිලවංශ ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඊතා ඉක්මම් භවයක නිවන් පූර්ණය උදෙසා මේ ධර්ම දේශනාමය කුසලය උපනිෂ්ඨ වේවා. හිතපොතුර ලෝතුරු අරණ.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෝතුරු අරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්ම දේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසිලවන්ත ස්වාමින් වහන්සේ විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්ම දේශනාවලට සවන් දිය හැකි. ඔබට තිරුවන් සරණයි.